IPL තරඟාවලිය ඔන්න දැන් නම් ඊටාම උණුසුම් තත්වයකට පැමිණෙමින් තිබෙනවා. මොකද මේ අවසාන සති දෙක තුන ගෙවෙන්නේ. ඒ වගේම පළවෙනි වටේ අවසන් වීමට සති දෙකක් වගේ කාලයක් තමයි තව ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අනිවාර්යයෙන්ම උණුසුම් තත්වයකට ඇවිල්ලා තියෙනවා. එතකොට තරඟ 49ක් අවසන් වුණා සන්රයිසර්ස් කණ්ඩායම සහ පංජාබ් කණ්ඩායම අතර තරඟයේදී. ඒෂාන් මාලිංග ක්‍රීඩා කරපු තරඟයේදී ඉතින් මේකේ පළවෙනි වතාවට පංජාබ් කිංස් කණ්ඩායම අංක 1 වුණාට පස්සේ පළවෙනි වතාවට ඔවුන්ගේ අංක 1 අහිමි වෙනවා. ඒ තමයි අවසාන තරඟ තුනම පිට පරාජයට පත්වීම. ඒක තමයි ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච ලොකුම අවිනිශ්චිත කාරණේ. නැත්නම් මෙහෙම වෙයි කියලා කවුරුත් හිතුවේ නෑ. කවුරුත් හිතුවා අංක 1ට කොහොමත් පංජාබ් කිංස් තමයි යනවා ඇත්තේ කියලා තිබ්බ ෆෝම් එකේ හැටියට. නමුත් එහෙම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනම දෙයක් සිද්ධ විය හැකි කියන්නේ මෙන්න මේක නිසා තමයි. ඔවුන් මුහුණ දීපු කවුරුත් හිතපු නැති විදිහට මුහුණ දීපු අවසාන තරඟ තුනම පරාජයටපත් වෙනවා. පටන් ගත්තේ රාජස්ථාන් තරඟයෙන්. රාජස්ථාන් තරඟය පරදුනා. ඊට පස්සේ ගුජරාට් තරඟය පරදුනා. ඊට පස්සේ දැන් සන්රයිසර්ස් තරඟය පරදුනා පිට. ඉතින් ඒ නිසා පංජාබ් කිංස් කණ්ඩායම තරඟ 7කදී තරඟ 6ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 13ක් ලබාගෙන අංක 1 වැජබෙමින් හිටියාට අනිත් කණ්ඩායම් එහෙම තරඟ ජයග්‍රහණය කළා තිබ්බේ නැහැ. එකක්වත් පෙරදිලා තිබ්බේ නැතුව තිබ්බේ නැහැ. ඔවුන් පෙරදිලා හිටියේ නැහැ එක තරඟයක්වත්. හැබැයි අවසාන තරඟ තුන පරාජයටපත් වීම නිසා අංක 1 අහිමි වෙනවා සන්රයිසර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය නිසා. ඉතින් සන්රයිසර්ස් කණ්ඩායම තරඟ 7ක් ජයග්‍රහණය කරලා තියෙනවා. දැන් පංජාබ් 6ක් ජයග්‍රහණය කිරීමේදී. හැබැයි ඉතින් සන්රයිසර්ස් කණ්ඩායම මෙතන 11න් 7ක් තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. පංජාබ් කිංස්ලා 10න් 6ක් තමයි ජයග්‍රහණය. ඉතින් ඒගොල්ලන්ට තාවත් අවස්ථාවක් තියෙනවා ඊළඟ තරඟයේදී එක ජයග්‍රහණයක් ලබාගෙන ආයේ අංක 1 වෙන්න. එහෙම chance එකක් ඔවුන්ට තියෙනවා නේතුව නෙමෙයි. ඉතින් කොහොම වුණත් සන්රයිසර්ස් කණ්ඩායම ප්‍රථම වතාවට අංක 1 වෙනවා. ඒෂාන් මාලිංග, කමිදු මෙන්ඩිස් සහ දිල්ෂාන් මදුශංක අපේ සෙට් එකම ඉන්නේ එතන. වැඩිම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ප්‍රමාණයක්. ඒ වගේම කමිදු මෙන්ඩිස් හැරානිත් දෙන්නම ක්‍රීඩා කරලා තිනවා. ඒෂාන් මාලිංග සීසන් එක හොඳටම කරනවා. ඉතින් ඩැනියල් විටෝරි විශේෂයෙන්ම මාධ්‍ය හමුවේ කිව්වා ඒෂාන් මාලිංග මේ සීසන් එකේ ඉතාමත් සාර්ථකව ක්‍රීඩා කරමින් සිටිනවා, දක්ෂතා දක්වමින් සිටිනවා, ෆෝම් එකේ ඉන්නවා. ඒ නිසා සන්රයිසර්ස් කණ්ඩායමට ලොකු වාසියක් බවට මේ සීසන් එකේ ඒෂාන් මාලිංග පත් වෙලා තියෙනවා කියලා සහතිකයක් ලබා දුන්නා පුහුණුකරු ඩැනියල් විටෝරි. ඉතින් ඒක ඉතාමත් ලොකු සහතිකයක්. ඉතින් පැට් කමින්සුත් මේක කියලා තියෙනවා ගිය තරඟයේදී කිව්වා. ඉතින් ඒෂාන් මාලිංගගේ ඉෆෙක්ට් එක තමයි මේ තරඟ ජයග්‍රහණය කිරීමට හේතු වෙන්නේ කියලා. ඉතින් ඒක අනිවාර්යෙන් පේන්න තියෙනවා. මොකද සන්රයිසර්ස් කණ්ඩායමේ වැඩිම කඩුලාභියා බවට පත්වන්නේ ඒෂාන් මාලිංග. ඉතින් දැන් කඩලු 16ක් බවට පත් වෙනා තියෙනවා ඒෂාන් මාලිංගගේ කඩලු ලයිස්තුව. හැබැයි අංක 1 බවට පත් වීමට ඔහුට අවස්ථාවක් තිබ්බා. ඒ තමයි කුප කොල්නිගේ උඩපන්දුව ඉතාමත් ඉහළ ගිය උඩපන්දුවක් පුංචි ක්‍රීඩකෙක් අතෑරියා. ඒ උඩපන්දුව රැකගෙන තිබ්බා නම් අනිවාර්යයෙන්ම ඔහු නැවත පර්පල් කැප් එක නැත්නම් කලින් දැන් දෙවතාවක් තුන් වතාවක් ඔහුට ආවා. නැවත ඔහුට ලබා ගැනීමට තිබ්බ කඩලු 17ක් බවට පත් කරගනිමින් දැනට කඩලු 16ක් බවට පත් වෙනවා. ඒක නිසා ඒ වගේම කූපකොල්නිගේ ඒ උඩපන්දුව රැකගත්තා නම් ඒ අවස්ථාවේදී ඉතාමත් හොඳ පන්දු අර 4ක් බවට පත් වෙනවා. ලකුණු 20ක් 25ක් විතරයි අනිවාර්යයෙන්ම ගහන්නේ. අවසානයේදී ලකුණු 36ක් විතර වුණා. 4 යවන්න. නමුත් ඒක නෙමෙයි ඇත්තටම ඇත්ත ගාන. මොකද පන්දු රැකීමේ ඒ වෙලාවේ ගත්තාම සන්රයිසර්ස් කණ්ඩායම ටිකක් අවුල් සහගත තත්වයක් නැත්නම් තරඟයේ ලේසියෙන් ගත්තාද වගේ තත්වයකුත් ඒ වෙලාවේ තිබ්බා. ඒෂාන් මාලිංග තරඟයේ 11යි කඩලු 16යි 4ක් කරන් තියෙන ලකුණු 32කට වැඩිම කඩලුක සාමාන්‍ය 22යි පන්දු ආරක වේගය චුට්ටක් වැඩි ඒෂාන්ගේ නැතුව නෙමෙයි. ඒක කියන්න ඕනේ මේ ලයිස්තු බලපම චුට්ටක් වැඩි ඔහුගේ 9.4ක් පන්දු ආරක වේගය. ස්ට්‍රයික් රේට් එක නම් 14ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් භුවනේශ්වර් කුමාර් තමයි කඩලු 17ක් අරගෙන අංක 1, කාම්බෝජ් කඩලු 17ක් අරගෙන අංක 1 ඉන්නේ. රබාඩා 16, ඒෂාන් මාලිංග 16 විදිහට ළඟ යනවා. මේක පර්පල් කැප් එකත් එහෙ මෙහෙ වීගෙන තමයි යන්නේ. ඒක ආපහු එනවා, ආපහු යනවා. එහෙම එකක් තියෙනවා. මොකද තරඟ තියෙනකොට ඒවා වෙනස් වෙනවා. කොහොමවත් ඒෂාන් මාලිංග මෙම තරඟයේදී හොඳ පන්දු යැවීමක් සිද්ධ කරා. පන්දු අර 4යි ලකුණු 36යි එක කඩුලයි 9 ගානේ තමයි දීලා තියෙන්නේ. මේකේ විශේෂම කාරණේ තමයි ඔහු නිලකුණු පන්දු 11ක් යවලා තිනවා. වයිඩ් එකක් සමග. එතකොට ඔහුට සම්මානයක් හම්බුණා. අර වැඩිම නිලකුණු පන්දු යවපු ක්‍රීඩකයා විදිහට සම්මානයක් දෙනවා තරඟය අවසන් වුණාට පස්සේ. මුළු කණ්ඩායම් දෙකෙන්ම. එතකොට හරියට බැලුවොත් එහෙම පංජාබ් කණ්ඩායමේ ක්‍රීඩකයන් 5 දෙනෙක් පන්දු යවලා තිනවා.
සන්රයිසර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙක් පන්දු යවලා තියෙනවා. ක්‍රීඩකයන් 11 දෙනෙක් පන්දු යවලා තියෙනවා. මේ ක්‍රීඩකයන් 11 දෙනා අතරින් වැඩිම නිලකුණු පන්දු ප්‍රමාණයක් යවලා තියෙන්නේ ෂාන් මාලිංග. ඒතකොට වෙනවා ඇති මේ ලකුණු 36 වැදුනේ ලොකු පහරවල් කිහිපයක් ගියා. ඒ නිසා තමයි නැත්නම් ඔහුගේ පන්දු 24න් පන්දු 11ක්ම නිලකුණු පන්දු 13කට විතරයි මේ ගහලා තියෙන්නේ. 13ට ගහලා තමයි 36ක් ගහලා තියෙන්නේ. ඒකේ විශේෂම කාරණේ තමයි කොල්නි උඩ පන්දු එහෙම අතහැරියට පස්සේ 6ව ගහුවා. හරිද? ඒකට අහුණා නැත්නම් ඔහු ඇත්තටම කොල්නිගේ උඩ පන්දුව යනකොට ෂාන් මාලිංග ලකුණු 20 ගානක් නැත්නම් 20ක් 22ක් විතර දීලා තිබ්බේ. ඒ උඩ පන්දුව රැක්කා නම් ඔහු පන්දු අර 4 25කට අඩුවෙන් යවා ගන්නට තිබ්බා. සහ කඩලු දෙකකුත් ලබා ගන්න තිබ්බා. එහෙනම් නැවත අංක 1 බවට පත් වෙනවාමයි. ඉතින් ෂාන් මාලිංගගේ උඩ පන්දු කිහිපයක්ම අතහැරලා තිනවා. ඒකත් කියන්න ඕනේ. එහෙම නොවුනා නම් මේ කඩලු ලයිස්තුවේ අනිවාර්යයෙන්ම තව කඩලු දෙක තුනක් ඔහුගේ ලයිස්තුවට එකතු වෙන්න තියෙනවා. එහෙම වුණා නම් පැහැදිලිවම අංක 1 බවට පත්වන්නේ ෂාන් මාලිංගගේ ඒකේ කතන්දර දෙක නැහැ. නමුත් අවාසනාවකට උඩ පන්දු අතහැරීම සිද්ධ වෙච්ච නිසා ඔහුගේ පන්දු යැවීම් වලදී ඔහුට කඩලු 16යි අවසානයේදී ඉතුරු වුණේ. ඒවා කවදාවත් කියවෙන්නේ නැහැ. ඒවා වාර්තා අතරට එන්නේ නැහැ. අතරපු උඩ පන්දු. ඒක තමයි අවාසනාව. සමහර වෙලාවට කොච්චර හොඳින් පන්දු යවුවත් වැඩක් වෙන්නේ නැහැ. සමහර ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජීවිතේ විනාශ වෙලා යන උඩ පන්දු අතහැරීම නිසා වෙන කවුරු හරි. එහෙම ඉතිහාසයේ වෙලක් තියෙනවා. මේකත් ඒ වගේ සිද්ධියක් තමයි. ඉතින් කොමාරි ඒ සම්මානය ඔහු ලබා ගනිද්දී සමස්ත කඩලු ලයිස්තුවේ සම දෙවන ස්ථානයට පත් වෙද්දී සම 2 කියලා තමයි අපිට කියන්න වෙන්නේ 4 උනාට. ඉතින් කඩලු සංඛ්‍යාවත් එක්ක එතකොට ඊළඟ තරඟයේදී ඔහුට හැකියාවක් තියෙනවා නැවත බවුන්ස් බෑක් වෙන්න නැත්නම් නැවත ඔහුගේ කඩලු ලයිස්තුවට කඩලු එකතු කරගන්න. හැබැයි කලින් තරඟයේදී ඔහු එච්චර සාර්ථක වුණේ නැහැ. ලකුණු 42ක් ලබා දුන්නා. ඒකේ ලොකු ප්‍රහාරයකට ලක් වුණා KKR තරඟයේදී. ඉතින් කඩලු ආවෙත් නැහැ. නමුත් සෑම තරඟේ ඊට හැම තරඟ මේ තරඟේ 11න් හැම තරඟයකම ඔහුගේ අපි දත්ත බැලුවොත් එහෙම තරඟේ 11න් බලපුවම තරඟ දෙකකදී හැර අනිත් සියලුම තරඟවලදී එක කඩුලක් හෝ ලබාගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ තැන ෂාන් මාලිංග ඉන්නේ කඩුල ලයිස්තුවේ ඉහළින්ම. හරිද? ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තරඟයේ සන්රයිසර්ස් කණ්ඩායමට බැලුවොත් එහෙම කොහොමද තියෙන්නේ කියලා මැයි 12 වෙනිදා GT සමග තරඟයක් තියෙනවා. නැත්නම් ගුජරාට් කණ්ඩායම සමග සන්රයිසර්ස් කණ්ඩායමට. එතකොට ඒකත් ඊටම වැදගත්. මොකද GT කණ්ඩායමත් මේ හතරට නැත්නම් ප්ලේ ඕෆ් යන්න සටනේ සිටින කණ්ඩායමක් GT කණ්ඩායම. එතකොට ඒක මේ කණ්ඩායම් දෙකටම වැදගත් වෙනවා. මොකද සන්රයිසර්ස් කණ්ඩායම දැන් අංක 1 හිටියාට RCB කණ්ඩායමට තරඟයක් තියෙනවා අද. ඒ කියන්නේ 7 වෙනිදා. එතකොට LSG එක ඒක මොකක් වෙයිද කියන එක බලන්න වෙනවා. එතකොට RR සහ GT නැවත තරඟයක් තියෙනවා 9 වෙනිදා. එතකොට ඔවුනුත් අපි දන්නේ RR කණ්ඩායමත් ඉහළින් ඉන්නවා, GT කණ්ඩායමත් ඒ සම ලකුණු ඉන්නේ. එතකොට පංජාබ් සහ DC තරඟයක් තියෙනවා 11 වෙනිදා. එතකොට පංජාබ් දෙක ඉන්නේ, DC නම් යට ඉන්නේ. නමුත් ඒ නිසා සන්රයිසර්ස් කණ්ඩායමට ඉතින් වැදගත් වෙනවා මේ GT තරඟය ඒ වෙන විට ලකුණු පුරව එහෙම වෙලා තියේවි. ඔවුන් අංක එකේ ඉඳී කියලා අපිට ටිකක් විශ්වාස කරන්න අමාරුයි. එහෙට මෙහෙට මේක හෙල වෙලා තියෙන්න පුළුවන්. එහෙම හෙලවුනොත් එහෙම නැවත සන්රයිසර්ස් කණ්ඩායමට සැහැල්ලුවක් ලැබෙන්නේ නැහැ මේ තරඟ සැහැල්ලුවෙන් ගන්න. ආයෙ ඔවුන්ට බර දාලා මේ තරඟේ ක්‍රීඩා කරන්න වෙයි. ඉතින් සන්රයිසර්ස් කණ්ඩායමේ ඊළඟ තරඟය ගුජරාට් තරඟය වන විට නැත්නම් මැයි 12 වෙනිදා වන විට ලොකු තරඟයක් බවට ඒකපත් වෙයි තරඟාවලිය තුල. මොකද ඒක ඇවිල්ලා 56 වන තරඟය. තරඟ 70යි පළවෙනි වටේ තියෙන්නේ. ඉතින් දැන් මේ අවසාන කොටස තමයි IPL ඇවිල්ලා තියෙන්නේ කියන කාරණයක් කියන්න ඕන.